වයි හැන්දෑව මිකයත් එක්ක දිල් දැන් ඔය නිවුස් එකක් ගත්තොත් ඔය නිවුස් එකේ වටිනාකම ගොඩක් වැඩි වෙන්නේ ඔය නිවුස් එක වෙච්ච වෙලාවෙම වෙච්ච තැනට ගිහිල්ලා වාර්තා කරන්න තියෙනවා නම් තමයි. නෑ මරු මාත් එකගයි. මොකකටද? නෑ අපි දැන් වැඩිපුරම කියන්නේ ඇමරිකාවේ නිවුස්නේ. අපි ඇමරිකාවේ ඉඳන්ම ඒ නිවුස් වාර්තා කරමු. මගේ අකමැත්තක් නෑ මම කියන්නේ අපි දෙන්න ගැන නෙමෙයි. දැන් ඔය පිටරටවල් වල මේ ක්‍රමය ගොඩක් අනුගමනය කරනවා. ඒක වැඩිපුරම යොදාගන්නේ ඔය ටීවී නිවුස් වලට. හිතමුකෝ ලොකු වැස්සක් කොහෙට හරි වහිනවා. එතකොට රිපෝට් කරන්නේ එතනට ගිහිල්ලා කුඩේකුත් ඉහළගෙන ඒ රිපෝට් එක දෙනවා. එතකොට ඔය බලාගෙන ඉන්න මිනිස්සුන්ට ගොඩක් ඒක දැනෙනවනේ. ඔන්න ඔය වගේ ලස්සන වැඩක් පහුගිය දවසක ප්‍රංශයේ පැත්තෙන් ආරංචි වුණා. ඔන්නදිල් ප්‍රංශයේ ටීවී channel එකක නිවුස් රිපෝටර් කෙනෙක් ගිහිල්ලා තියෙනවා මේ කුණාටුවක් ගැන රිපෝට් එකක් දෙන්න. මේ රිපෝට් එක මෙයාට දෙන්න තිබ්බේ මුහුදක් ගාව. මෙයා ලේඩි කෙනෙක්. එතකොට මෙයයි කැමරමනුයි දෙන්නම ඔන්න දැන් ලයිව් අප්ඩේට් එක දෙන්න පටන් ගත්තා. ඔව් මේ වෙලාවේ මුහුද හරි සැරයි කුණාටු තත්ත්වයක් තියෙන්නේ. මුහුදේ රැල්ල ගොඩක් වැඩි කියනවත් එක්කම දිල් මෙයා පිටිපස්සෙන් ලොකු රැල්ලක් ආවා. මෙයාවයි කැමරමන්වයි දෙන්නම යට වුණා. එහෙම කියලා ඉතින් ඔය නිවුස් එක නතර කරන්න බැහැනේ. ඔක වගකීමකින් දෙන එකක්නේ. ඊට පස්සේ මේ දෙන්නම ආයිත් දඩබඩ ගාලා නැගිට්ටා. අර තෙත ඇදුම් පිටින්ම ආයිත් ඔය නිවුස් එක රිපෝට් කරන්න පටන් ගත්තා. වරු මේක ඒ වෙලේම ප්‍රංශ මාධ්‍යවල පෙන්නලා තිබ්බත් දැන් ඔයාලට පුළුවන් වයි හැන්දෑව Facebook fan page එකට ආවොත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලා ගන්න. නිකයි ඔයා දන්නවද මමත් මේ වෙලට ටීවී ප්‍රසන්ටර් කෙනෙක්. නෑ. ඕ මගේ ගම ඉන්දුනීසියාවනේ. ගමක් නෙමෙයි මිනිස්සු එක රටක්. හරි මගේ උපන් ගම ඉන්දුනීසියාව. හරි මූණ දැක්කම ටිකක් තේරෙනවා. ඔයාලට ගාන්ඩි ඉස්සර මම ඉතින් අපේ ආච්චිලාගේ මා ගෙදර තමයි නැවතිලා හිටියේ. ඕන මම ගමේ ආච්චිලා ගෙදර ඉනකොට ලොකු භූමිකම්පාවක් ආවා. නෑ ඉතින් ඔයාට කියන්න රිචඩ් මාපා අංකල්ගේ 9.9ක් විතර සටහන් වෙලා තිබ්බා. රිචඩ් මාමාගේ නෙමෙයි යෝගේ හරි වචනේ රිට්ට මාපක. හරි. ඔන්න ඉතින් මම ජොබ් එක කරන්න ඕන ඉඳ දඩ පඩ ගාලා ඇඳගෙන ගියා ලයිව් අප්ඩේට් එකට. ලයිව් අප්ඩේට් එක දීදී ඉන්නකොට රැල්ලක් ආවා මම කෙල්ලීම ලංකාවේ. නෑ. මාව නැවතුනේ අර පැරලිය කෝච්චිය හැප්පිලා. ලෑල්ලත් එක්කම යාවේ. ඉතින් තාම ලංකාවේ. යන්න බැරුණා ගම රට බලන්න. මේ දිල් ඔය වෙලාවත් දාගෙන ගිහිල්ලා ආච්චිලා සීලා බලාගෙන එහෙ ඉන්නවකෝ. හිතේ ඇති වයිහන්දාව තනියෙන් අයිති කරගන්න. ඒක කොහෙද මාත් එක්ක?